ප්‍රශ්න මේ පසුගිය විභාගයේ වලත් එක්කම ඒවා තමයි මේ තියෙන්නේ. ගොඩක් තියෙන්නේ ඒවා. හරි ඒ හින්දා ඒ වෙනම කරත් එකයි මේ විදිහට කරත් එකයි ඒ ප්‍රශ්නේ අරන් මේ තමයි මේ තියෙන්නේ. ඒතකොට මේකේ අ, අපි කලින් කතා කරා මේ වීර මොන් අල් නයන්නක් දානවා බිඳුවක් දානවා. අ, වීර මොන් ක්‍රියාපටිපාටිය කියලා කියන්නේ දැන් මොකක් හරි වසරට හම්බෙන සල්ලි ටික මම මේ අවබෝධයෙන් සරලව කියලා දෙන්නේ ඒක තේරුම් ගන්න. ඒ මුදල් ටික යම් අමාත්‍යාංශයක් හරි දෙපාර්තමේන්තුවක් හරි වියදම් කරන්න නැතුව ඉතුරුනොත් ඒවා වෙන දෙයකට මාරු කරගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක තමයි මෙතෙන්දි මේ අදහස් වෙන්නේ. එතකොට අපි බලමු මේක ලියාගන්න මම දැන් වැඩි විස්තරයක් නැතුව උත්තර ටික කියන්නම්. පළවෙනි මෙහෙම ලියාගන්න. එකම වැය ශීර්ෂයක් තුල එකම වැය ශීර්ෂයක් තුල වැය ශීර්ෂයක් තුල වැය ශීර්ෂයක් තුල එකම වැය ශීර්ෂයක් තුල ඉතිරි වී තිබෙන ඉතිරි වී තිබෙන ඉතිරි වී තිබෙන ඉතිරි වී තිබෙන ප්‍රතිපාදන ඉතිරි වී තිබෙන ප්‍රතිපාදන වෙනත් වැඩසටහන් ඉතිරි වී තිබෙන ප්‍රතිපාදන වෙනත් වැඩසටහන් ක්‍රමාවක් ව්‍යාපෘති වැය විෂයන් ව්‍යාපෘති වැය විෂයන් හෝ ව්‍යාපෘති වැය විෂයන් හෝ ව්‍යාපෘති වැය විෂයන් හෝ නව ව්‍යාපෘති වලට නව ව්‍යාපෘති වලට නව ව්‍යාපෘති වලට මාරු කිරීමේ මාරු කිරීමේ මාරු කිරීමේ ක්‍රියාපටිපාටියයි මාරු කිරීමේ ක්‍රියාපටිපාටියයි මාරු කිරීමේ ක්‍රියාපටිපාටියයි. එතකොට මේ ඇත්තට මේ විරෝමන් වීරමොන් ක්‍රියාපටිපාටිය කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ කොහේ හරි අමාත්‍යාංශයකට වෙන් කරපු මුදල් ඉතිරි වෙනවා. ඉතිරි වෙලා තියෙනවා ඒ අවුරුද්දට. එතකොට ඒවා අපිට පුළුවන් වෙන මොකක් හරි ව්‍යාපෘතියකට හරි මාරු කරන්න. මුදල් ආපහු යවන්න පුළුවන් මාරු කරන එක තමයි ගොඩක් කරන්නේ මාරු කරන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය ඒ දේ කරන ක්‍රියාපටිපාටිය තමයි මේ වීරමුන් ක්‍රියාපටිපාටිය කියලා කියන්නේ. මේ කියනවා එකම වැය ශීර්ෂයක් තුල එකම වැය ශීර්ෂයක් තුල ඉතිරි වී තිබෙන ප්‍රතිපාදන ඒ කියන්නේ මුදල් වෙනත් වැඩසටහන් ව්‍යාපෘති වැය විෂයන් හෝ නව ව්‍යාපෘති වලට මාරු කිරීමේ ක්‍රියාපටිපාටියයි. මෙතනදී මොකද්ද මේ ශීර්ෂය කියලා කියන්නේ? හරි. දැන් අපි දන්නවනේ අයවැයක් තියෙනවානේ. එතකොට ඔය අයවැයේදී මුදල් වෙන් කරන්නේ යම් විදිහකට. හරිද? දැන් මං අදින්නම් මෙන්න මෙතන හිතන්න ශීර්ෂය කියලා තියෙනවා. ඔන්න එක ශීර්ෂයක්. ශීර්ෂය 16 කියලා මම නම් කරනද ශීර්ෂ වලට තියෙනවා අංක. වැය ශීර්ෂ. මොකද්ද මේ වැය ශීර්ෂය කියලා කියන්නේ? ඇත්තටම මෙතෙන්දි වෙන්නේ මේ වැය ශීර්ෂය කියන්නේ එක එක අමාත්‍යාංශ වලට වෙන් කරන විදිහ මේ. දැන් වැය ශීර්ෂය 15 අධ්‍යාපන අමාත්‍යාංශය වෙන්න පුළුවන්. දැන් ඔහම වැය ශීර්ෂය කියලා දාලා මෙතනින් දානවා මොකද්ද? මෙතනින් දානවා වරාය. මේක චුට්ටක් ලියන්න අමාරු. වරාය හා
මහා මාර්ග අමාත්‍යාංශය. හරි. ඇත්තටම ශීර්ෂය කිව්වට මේ අමාත්‍යාංශයට තමයි මේ ශීර්ෂය කියලා නම දාන්නේ. මාර්ග අමාත්‍යාංශය. හරි. පැහැදිලිද? ශීර්ෂය 16 කියලා තියෙනවා. ඒකේ තියෙනවා යටින් මොකද්ද? වරායා මහා මාර්ග අමාත්‍යාංශය. එහෙනම් එකම වැය ශීර්ෂයක් කියන එක පැහැදිලි නේද? එකම වැය ශීර්ෂයක් කියන්නේ මේ මම දීපු උදාහරණය නම් මේ වරාය හා මහා මාර්ග අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය. ඒ විදිහට අර මෙහෙම කරන්නේ ඕනම දෙයක් කරද්දී අපි තියෙන්න එපා යම් ක්‍රමවේදයක්. ඒ හින්දා අයවැයේදී මේ විදිහට ශීර්ෂ වලට දාලා තියෙන. දැන් පළවෙනි ශීර්ෂය වෙනම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්. දෙවෙනි ශීර්ෂය අධ්‍යාපන අමාත්‍යාංශය කියන්න පුළුවන්. තුන්වෙනි වැය ශීර්ෂය වාරි මාර්ග වලට වෙන්න පුළුවන්. හතරවෙනි වැය ශීර්ෂය බල ශක්තිය. ඒ වගේ එක එක අමාත්‍යාංශ වලට තමයි ඒක වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ වැය ශීර්ෂය යටතේ නැවත මේක කඩනවා වැඩසටහන් වලට. හරි. එතකොට වැඩසටහන් එක ඒකෙදිත් තියෙනවා මේ වැඩසටහන් වර්ග දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි මේක ඕනනම් ගහගන්න මෙහෙයුම් වැඩසටහන අනික සංවර්ධන වැඩ කටයුතු. මෙහෙයුම් වැඩසටහන් මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ සංවර්ධන වැඩ කටයුතු. ඒ වැඩසටහන. වැඩසටහන් කියන්නේ මොනවා හරි එක වැඩසටහනක්. හරි? මම උදාහරණ දෙන්නම්. හරි? වැඩසටහන් මෙහෙයුම් වැඩසටහන් එහා පැත්තේ සංවර්ධන වැඩසටහන් දෙවෙනි එක. හරි? ඊළඟට අපි එකක් ගන්නවා මේ සංවර්ධන වැඩසටහන් යටතේ ඔන්න එනවා මොනවද? ව්‍යාපෘති එනවා. ඒ කොහොම බෙදනවා ව්‍යාපෘති 1 2 3 වශයෙන්. right? මේ විදිහට ව්‍යාපෘති 1 ව්‍යාපෘති 2 ඊට පස්සේ ව්‍යාපෘති 3 ව්‍යාපෘති 4 මොනවද මේ ව්‍යාපෘති? දානවා අධිවේගී මාර්ග ව්‍යාපෘතිය. පළවෙනි එක. දෙවෙනි එක මහා මාර්ග සංවර්ධනය. තුන්වෙනි එක තිබෙන මාර්ග වැඩි දියුණු කිරීම හා පළල් කිරීම. හරි. ඒ වගේ තමයි ඉන්නේ. 4 පාලම් හා ගුවන් පාලම් ඉදිකිරීම. මේක ඕනනම් ලියාගන්න. දැන් මුලින්ම වැය ශීර්ෂය මොකේ වැය ශීර්ෂයද මේ? වරායා මහා මාර්ග අමාත්‍යාංශය. ඊට පස්සේ ඒවා බෙදනවා වැඩසටහන් වර්ග දෙකකට මෙහෙයුම් වැඩසටහන සහ සංවර්ධන වැඩ කටයුතු වැඩසටහන. මෙහෙයුම් වැඩසටහන් කියන්නේ ඉදිකිරීම මොකුත් වෙන්නේ නැහැ. තියෙන ඒවා මෙහෙවගෙන යන්න වෙන් කිරීමක් කරන වැඩසටහන. දෙවෙනි එකේ එන්නේ සංවර්ධන වැඩසටහන. හරි. ඒ සංවර්ධන වැඩසටහනකට තමයි ව්‍යාපෘති තියෙන්නේ. පළවෙනි එක මම උදාහරණයක් මේ දෙන්නේ. පළවෙනි එක අධිවේගී මාර්ග සංවර්ධන. දෙවෙනි ව්‍යාපෘතිය මහා මාර්ග සංවර්ධනය. තුන්වෙනි ව්‍යාපෘතිය මාර්ග වැඩි දියුණු කිරීම හා පළල් කිරීම. ඒ කියන්නේ තිබෙන මාර්ග වැඩි දියුණු කිරීම හා පළල් කිරීම. එක ව්‍යාපෘතියක්. 4 ගුවන් සහ පාලම් ඉදිකිරීම. මේ පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීම. පාලම් සහ ගුවන් පාලම් ඉදිකිරීම. පැහැදිලි නේද වෙන විදිය. ඊළඟට මේ ව්‍යාපෘති තියෙනවනේ මේ ව්‍යාපෘති 1 මේවා උනා ලියාගන්න ව්‍යාපෘති 1 ව්‍යාපෘති 2 ව්‍යාපෘති 3 ව්‍යාපෘති 4. ඒ යටතේ ඒක පළවෙනි ව්‍යාපෘතියට තමයි මම උදාහරණයක් කිව්වේ අධිවේගී මාර්ග සංවර්ධනය. ඊයස මේ ව්‍යාපෘති තියෙනවනේ. ඒ යටතේ ආය බෙදනවා උප ව්‍යාපෘති. මම දැන් ගත්තේ අධිවේගී මාර්ග සංවර්ධනය කියන ව්‍යාපෘතිය. ඒක ආය බෙදනවා කිහිපයකට. කොහොමද බෙදන්නේ? අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පළවෙනි එක දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධනය. හරි. දෙවෙනි එක කොළඹ කටුනායක අධිවේගී මාර්ගය. තුන්වෙනි එක මධ්‍යම අධිවේගී මාර්ගය. ඔන්න ඔහම. තව තියෙනවා නම් තව දාන්න පුළුවන්. ඒ තමයි උපව්‍යාපෘතිය. එතකොට මේක ඔබ නම් කරගන්න මේක ලියනවා නම් පළවෙනි උපව්‍යාපෘතිය.
දෙක උපව්‍යාපෘතිය, තුන උපව්‍යාපෘතිය. පළවෙනි එකට දැන් උදාහරණයක් විදිහට දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධනය. දෙවෙනි එක කොළඹ කටුනායක අධිවේගී මාර්ග සංවර්ධනය. තුන්වෙනි එක මධ්‍යම අධිවේගී මාර්ගය සංවර්ධනය. පැහැදිලිද? හරි. දැන් ඔන්න දැන් පුළුවන් මෙන්න මේක තමයි මේ සැකිල්ල. දැන් විරෝමෝන් මේ ක්‍රියාපටිපාටි කියලා කියන්නේ හරි විරමෝන් ක්‍රියාපටිපාටි කියලා කියන්නේ මේ එකම වැය ශීර්ෂයක් යටතේ ඒ කියන්නේ වරායා මහා මාර්ගය මම උදාහරණ ගත්තේ ඒකේ දැන් අපි අමාත්‍යාංශෙට මුදල් වියදම් කරන්නේ. එතකොට ඒකේ දැන් මේ මෙහෙයුම් වැඩසටහන යටතේ මුදල් ඉතිරි වෙලා තියෙනවා නම් ඒවා මාරු කරන්න පුළුවන් සංවර්ධන වැඩ කටයුතු කියන වැඩසටහනට. හරි. මෙහෙයුම් වැඩසටහනේ මුදල් ඉතුරු වෙලා තියෙනවා නම් ඒවා මාරු කරගන්න පුළුවන් මෙන්න මේ සංවර්ධන වැඩ කටයුතු කියන වැඩසටහන. නැත්නම් සංවර්ධන වැඩසටහන. හරි. ඒ වගේම මේ ව්‍යාපෘතියක යම් මුදල් ඉතුරු වෙලා තියෙනවා නම් දැන් අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ මුදල් ඉතුරු වෙලා තියෙනවා නම් රයිට් ඒක මාරු කරගන්න පුළුවන් වෙනත් මෙන්න මේකට මොකද්ද පාලම් හා ගුවන් පාලම් ඉදිකිරීම කියනට මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් ව්‍යාපෘතියක් පටන්ගෙන ඒකෙට ඒවා මාරු කරගන්න පුළුවන්. අයවැයෙන් වෙන් කරලා තියෙන ඒ අදාළ වලට මුදල්නේ. දැන් අධිවේගී මාර්ගය අදාළ මුදල් වියදම් කරලා වෙන් කරලා තියෙන්න පුළුවන් අයවැයෙන්. හරි. එතකොට අධිවේගී මාර්ගයේ සඳහා වෙන් කරපු අයවැයෙන් වෙන් කරපු මුදල් ඉතිරි වෙනවා. ඔවා පාර්ලිමේන්තු නීතියන්නේ. එතකොට ඒවා අධිවේගී මාර්ගයටම හදන්න එපායි. නමුත් ඒක මුදල් ඉතුරු වුණාන් පස්සේ ඒවා මාරු කරගන්න පුළුවන් මහා මාර්ග සංවර්ධනයකට හරි පාලම් ඉදි කරන්න හරි. හැබැයි එකම වැය ශීර්ෂය වෙන්න ඕන. මම හිතන්නේ පැහැදිලි ඇති. අපැහැදිලිතාවයක් තියෙනවා කියන්න. එතකොට ඕක තමයි වීරමොන් ක්‍රියාපටිපාටි කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ අහනවා එහෙනම් ඔබට පැහැදිලිද දැන් මොකක්ද එකෙන් වෙන්නේ කියන එක මම දැන් ඇඳලම් පෙන්නුවානේ. හරි කාලයක් ගත්තා නමුත් කරන්න දෙයක් නැහැ. පැහැදිලි කරගන්නත් එපායි. ඒ නිසා එතකොට ඔබට පැහැදිලි එකම වැය ශීර්ෂයක් තුළ නේද? ඉතිරි වෙලා තියෙන ප්‍රතිපාදන. ඒ කියන්නේ එක වැඩසටහනක ඉතිරි වෙලා තියෙන ප්‍රතිපාදන අනිකට මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වැඩසටහන යටතේ තියෙන ව්‍යාපෘතියක යම් මුදල් ඉතුරු වෙලා තියෙනවා අනිකට මාරු කරගන්න පුළුවන්. එතකොට ඒක කරන්න අනුගමනය කරන නැත්නම් ඒ ක්‍රියාවලිය තමයි මේ වීරමුන් ක්‍රියාපටිපාටි කියලා කියන්නේ. ඊළඟට වීරමුන් ක්‍රියාපටිපාටිය උචිත නොවන අවස්ථා හතරක් සඳහන් කරන්න. උචිත නොවන අවස්ථා හතරක්. දැන් මේක කරන්න පුළුවන් හැබැයි ඒවා නොකර ඒ කියන්නේ කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. උචිත නොවන අවස්ථා කියන්නේ ඒක ලියන පළවෙනි එක උචිත අවස්ථා හතරක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ උචිත නොවන කෙනෙක් අදහස් කරන්නේ මාරු කරන්න බැරි අවස්ථා. ඕනනම් ඒකත් ලියාගන්න. එහෙම මාරු නොකළ හැකි අවස්ථා. පළවෙනි එක තමයි වැය ශීර්ෂ දෙකක් අතර ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම. 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 ඒ කියන්නේ මං ඔයාලට කලින් පෙන්නුවා මොකද්ද මේ ශීර්ෂ කතාව? වැය ශීර්ෂ. ඒක විසර්ජන පන් තමයි තියෙන්නේ.
එතකොට මං කියනවා මොකද්ද මේ වැය ශීර්ෂයක් කියන්නේ? ඇත්තටම එක අමාත්‍යාංශයක් තමයි ඔය වැය ශීර්ෂයක් කියලා හඳුන්වන්නේ බොහෝ විට. එහෙම තමයි වෙන්නේ. එතකොට පළවෙනි වැය ශීර්ෂය යටතේ තියෙන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය. දෙවෙනි වැය ශීර්ෂය යටතේ තියෙන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යාංශය. තුන්වෙනි වැය ශීර්ෂය යටතේ තියෙන්න පුළුවන් මහා මාර්ග අමාත්‍යාංශය. උදාහරණ. එතකොට මේ ශීර්ෂ දෙකක් අතරේ දැන් අපි හිතනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ දෙවෙනි ශීර්ෂය කියලා කියන්නකො වැය ශීර්ෂය. දෙවෙනි වැය ශීර්ෂය එන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. තුන්වෙනි වැය ශීර්ෂය එන්නේ මහා මාර්ග අමාත්‍යාංශයට කියලා හිතන්නකො. එතකොට දෙවෙනි එකේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සල්ලි ඉතුරුනා කියලා ඒ වැය ශීර්ෂයේ ඒවා තුන්වෙනි වැය ශීර්ෂයට ඒ කියන්නේ මහා මාර්ග අමාත්‍යාංශයට මාරු කරන්න බැහැ කියලා තමයි කියන්නේ. හරි. ඒක කරන්න බෑ. උචිත නොවන අවස්ථා කියන්නේ ඒක. එහෙම කරන්න බෑ. ඊළඟ එක දෙවෙනි එක ලියන්න යම් වැඩසටහනක මූලධන කොටස යම් වැඩසටහනක මූලධන කොටස යම් වැඩසටහනක මූලධන කොටස පිටතට මාරු කිරීම පිටතට මාරු කිරීම යම් වැඩසටහනක මූලධන කොටස පිටතට මාරු කිරීම පිටතට මාරු කිරීම මූලධන යම් වැඩසටහනක මූලධන කොටස කියන්නේ යම් වැඩසටහනක් ආරම්භ කරන්න දෙන ප්‍රාග්ධන මුදල. දැන් උදාහරණයක් විදිහට මහා මාර්ග කියන වැඩසටහන අපි ගමුකෝ. එතකොට මේ මහා මාර්ග හදන්න මුලින්ම දෙන ප්‍රාග්ධනය ඉතුරුනා කියලා මාරු කරන්න බෑ. ඒක යොදවන්න ඕන. හරි. ඒක එහෙම පිටතට මාරු කරන්න බෑ. ඒක එක අවස්ථාවක් මතක තියාගන්න. තුන්වෙනි එක පරිපූරක ප්‍රතිදාන ඉතිරිවීම මාරු කිරීම පරිපූරක ප්‍රතිදාන ඉතිරිවීම මාරු කිරීම මෙයා බැහැ කියලායි කියන්නේ පරිපූරක ප්‍රතිදාන ඉතිරිවීම මාරු කිරීම පරිපූරක ප්‍රතිදාන ඉතිරිවීම මාරු කිරීම මේ පරිපූරක ප්‍රතිදාන කියන්නේ මොනවද පරිපූරක ප්‍රතිපාදන කියලා කියන්නේ දැන් මොනවා හරි අපි හිතමු වැඩසටහනක් කියලා. ඒක කරන් යද්දී ඒකට වෙන් කරලා තියෙන අයවැයෙන් වෙන් කරලා තියෙන මුදල් මදි වෙන්න පුළුවන්. හරි. එතකොට මේ මදි වෙන මුදල් තුගේ ගන්න පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවෙන් අනුමත කරවාගෙන ලබා ගන්න මුදල් වලට තමයි කියන්නේ පරිපූරක ප්‍රතිපාදන කියලා. පරිපූර්ණ ප්‍රතිදාන කියන්නේ ඒවා. ඒතකොට ඒවා ඉතුරු වුණොත් ඒවා මාරු කරන්න බෑ කියලා තමයි කියන්නේ. හරි. එහෙනම් වීරමුං ක්‍රියාපටිපාටිය ඒවට යොදා ගන්න බෑ. ඊළඟ එක විශේෂ නීති සේවා ප්‍රතිපාදන සැපයුම් ඊළඟ එක විශේෂ නීති සේවා ප්‍රතිපාදන සැපයුම් විශේෂ නීති සේවා ප්‍රතිපාදන සැපයුම් විශේෂිත නීති සේවා ප්‍රතිපාදන සැපයුම් විශේෂ නීති සේවා ප්‍රතිපාදන සැපයුම් සේවා වලට මාරු කිරීම 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 විශේෂ නීති සේවා ප්‍රතිපාදන සැපයුම් සේවා වලට මාරු කිරීම
ඒ කියන්නේ ඕගොල්ලන්ට මතකද ඒකාබද්ධ අරමුදලක් කියලා අපි ඉගෙන ගත්තානේ. ඒකාබද්ධ අරමුදලෙන් කරන වියදම් බෙදනවා වර්ග දෙකකට. හරි ඒකේ මුදල් ටික වියදම් කරන වර්ග දෙකක්. ඒ කරන සේවාව අනුව. එකක් තමයි සැපයුම් සේවා කියන එක. අනික තමයි විශේෂ නීති සේවා කියන එක. සැපයුම් සේවා කියන්නේ ඇත්තටම විසර්ජන පනතෙන් ඒ කියන්නේ වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන් කරන වියදම් තමයි ඒකට අයිති වෙන්නේ. නැත්නම් පාර්ලිමේන්තුවේ යම් නීතියකින්. එතකොට විශේෂිත නීති සේවා කියන්නේ නැත්නම් නැත්නම් මේ මොකන්ද ව්‍යවස්ථාවෙන් මූලික ව්‍යවස්ථාවෙන්ම මේ වියදම් කරන්න කියලා තියෙන ඒ. හරි. ඒවා විශේෂ නීති සේවා ප්‍රතිපාදන කියනවා. විවිධ අරමුදල්. එතකොට අන්නේ ඒ විශේෂිත නීති සේවා ප්‍රතිපාදන යටතේ ඉතිරි වෙලා තියෙන මුදලක් සැපයුම් සේවාවට මාරු කරන්න බෑ. ඒක එකක්. හරි. ඒක ඒ පැත්තට බෑ මේ පැත්තට බෑ. ඒක එකක්. ඊළඟ තව එකක් ලියා ගන්න ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන විදේශ ආධාරවල ප්‍රතිපාදන වලට මාරු කිරීම ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන විදේශ ආධාරවල ප්‍රතිපාදන වලට මාරු කිරීම ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන විදේශ ආධාරවල ප්‍රතිපාදන වලට මාරු කිරීම ඒ කියන්නේ මොකද්ද දැන් මොනවා හරි වැය ශීර්ෂයකට අපි කියන මොනවා හරි අමාත්‍යාංශයකට ඒකාබද්ධ අරමුදලෙන් ප්‍රතිපාදන දීලා තියෙනවා වාර්ෂික අයවැය ලේඛනය හරහා යම් අමාත්‍යාංශයක නැත්නම් අපි කියන වැය ශීර්ෂයක් ඒකට දීලා තියෙනවා යම් ප්‍රතිපාදන කියලා හිතන්නකෝ. වැය ශීර්ෂයේ යම් වැඩසටහනකට හරි ව්‍යාප්තියකට හරි දීලා තියෙනවා. අපි හිතමු ව්‍යාප්තියකට ප්‍රතිපාදන දීලා තියෙනවා. දීලා තියෙන ඒකාබද්ධ අරමුදලෙන්. ඊට අමතරව අපි දන්නවා විදේශ ආධාර ඔස්සේ යම් යම් ව්‍යාපෘති කරනවා. හරි. ප්‍රතිපාදන හම්බ වෙනවා. එතකොට දැන් ඒකාබද්ධ අරමුදලින් ලැබුණු ප්‍රතිපාදන කවදාවත් විදේශ ආධාරවල ප්‍රතිපාදන වලට මාරු කරන්න බෑ. ඒවා වෙන වෙනම යන්න ඕන. හරි. එතකොට ඔන්න ඔය හතරක් මම දුන්නා. ඒ ටික මතක තියාගන්න. වීරමොන් ක්‍රියාපටිපාටිය උචිත නොවන නැත්නම් යොදා ගන්න බැරි අවස්ථා. ඊළඟට තියෙනවා වීරමොන් ක්‍රියාපටිපාටිය යටතේ ප්‍රතිපාදන මාරු කළ හැකි අවස්ථා පහක් දක්වන්න. ඉස්සෙල්ලා ගියා මාරු කරන්න බැරි අවස්ථා. දැන් කියනවා මාරු කළ හැකි අවස්ථා. ලියන්න වැඩසටහනක පුනරාවර්තන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම වැඩසටහනක පුනරාවර්තන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම වැඩසටහනක පුනරාවර්තන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම අපි දන්නවා වැඩසටහනක් කියන්නේ අපි කියවන උඩීම තියෙන මොකද්ද වැය ශීර්ෂය හරි වැය ශීර්ෂය කියන්නේ ඇත්තටම අමාත්‍යාංශක නමින් තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය ඔන්න ඕකට තියෙනවා වැඩසටහන් කියලා නේ වැඩසටහන් මෙහෙයුම් වැඩසටහන් සංවර්ධන කටයුතු වැඩසටහන් එහෙම තියෙනවා දැන් මෙහෙයුම් වැඩසටහන යටතේ ඉතිරි වෙලා තියෙනවා මොනවද
පුනරාවර්තන ඉතිරි. පුනරාවර්තන කියන්නේ මොනවද? එදිනෙදා යන වියදම් වලට දීලා තියෙන මුදල්. එදිනෙදා වියදම් ආවරණය කරගන්න වෙන් කරලා තියෙන ප්‍රතිපාදන තමයි පුනරාවර්තන කියලා කියන්නේ. දැන් අපි මෙහෙයුම් වැඩසටහනේ දැන් මෙතන එක තියෙන මෙහෙයුම් වැඩසටහන කියලා හිතන්නකෝ. හරි. මෙතන තියෙනවා සංවර්ධන කටයුතු වැඩසටහන. ඒක සංවර්ධන කටයුතු වැඩසටහන. මෙහෙයුම් වැඩසටහනේ පුනරාවර්තන වියදම්කම් දී මුදල් ඉතුරු වෙලා. අන්න ඒවා මාරු කරගන්න පුළුවන් මේ අනික් වැඩසටහනකට. ඒක තමයි එතන කියන්නේ. හරි. ප්‍රාර්ථනය තමයි ඒක දුන්නා කලින් ප්‍රාර්ථන මුදල් මාරු කරන්න බෑ කියන. හරි. ඊළඟට දෙවෙනි එක ලියා ගන්න ව්‍යාපෘති දෙකක් අතර ව්‍යාපෘති දෙකක් අතර ව්‍යාපෘති දෙකක් අතර ව්‍යාපෘති දෙකක් අතර පුනරාවර්තන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම. ව්‍යාපෘති දෙකක් අතර පුනරාවර්තන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම. ඒ කියන්නේ ඒක පැහැදිලි ව්‍යාපෘති වැඩසටහන් යටතේ ව්‍යාපෘති තියනවා කියලා මම ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවා. එතකොට ඒක පැහැදිලි නැත්නම් අය කියන්න. ව්‍යාපෘති දෙකක් අතර ඒ පුනරාවර්තන ඉදිරි තමයි මාරු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රාර්ථන මාරු කරන්න දෙන්නේ නැහැ. අපි දන්නවා අ, මුදල් වෙන් කරනකොට පුනරාවර්තන වලට වියදම් වෙන් කරනවා සහ අය ප්‍රාර්ථන කියන දෙකට වෙන් කරනවා. ප්‍රාර්ථනය කියන්නේ ඒවා ප්‍රාර්ථනය කියන්නේ මොනවාද මේ නිෂ්පාදන ආධාරක දේවල් වාහන යන්ත්‍ර සූත්‍ර කර්මාන්තශාලා වගේ හදන් තමයි ඒවා දෙන්නේ ප්‍රාර්ථන. පුනරාවර්තන වියදම් කියලා කියන්නේ ඉදින්දා යන ඉන්ධන වියදම් විදුලි වියදම ඒ වගේ දේවල් තමයි ඒ කියන්නේ. ඒවා මාරු කරන්න පුළුවන්. දෙවෙනි එක ව්‍යාපෘති දෙකක් අතර ව්‍යාපෘති දෙකක් අතර ප්‍රාර්ථන ඉතිරි ව්‍යාපෘති දෙකක් අතර ප්‍රාග්ධන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම. ව්‍යාපෘති දෙකක් අතර ප්‍රාග්ධන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම. ව්‍යාපෘති දෙකක් අතර ප්‍රාග්ධන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම. දැන් හරි නේද? එතකොට මෙතෙන්දි ව්‍යාපෘති දෙකක් අතර ප්‍රාග්ධන ඉතිරි වීම තිබ්බම මාරු කරගන්න පුළුවන්. හරි ව්‍යාපෘති දෙකක් අතර. හැබැයි වැඩසටහන් දෙකක් අතර ප්‍රාර්ථන ඉදිරි මාරු කරන්න බෑ කියන එක තමයි ඔකෙදි කියන්නේ. හරි. ඉතින් ඒක මතක තියාගන්න. දැන් මෙහෙම ගත්තාම බෝඩ් එකේ පේනවානේ උඩින්ම තියෙනවානේ ශීර්ෂය වැය ශීර්ෂය. හරි වැය ශීර්ෂය තියෙනවා. පොඩක් ඉන්න පේන්නේ නැහැ පොඩක් ඉන්න. හරි ශීර්ෂය වෙන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යාංශය. නැත්තම් මහා මාර්ග හරි මොකක් හරි. අපි මහා මාර්ග කියලා ගමුකෝ නේ. මහා මාර්ග අමාත්‍යාංශය. දැන් පොඩක් කරුවල ගණන් ගන්න එපා. මහා මාර්ග මහා මාර්ග අමාත්‍යාංශය. හරි මහා මාර්ග අමාත්‍යාංශය තියෙනවා. මේ කොහෙද මේ තියෙන්නේ මේ වැය ශීර්ෂයේ එක වෙන්න පුළුවන් මොකක් හරි එක වෙනස් වෙන්න පුළුවන් හරි මේ ඇරි තමයි මේ වැඩසටහන් කියන ඒවා තියෙන්නේ.
මේ මෙතන තියෙනවා මේවා බෙදනවා මෙහෙම. මෙහෙයුම් වැඩසටහන්. මේ පැත්තේ සංවර්ධන කටයුතු. සංවර්ධන කටයුතු. මේ යටේ තමයි ඔය ව්‍යාපෘති කියන ඒවා තියෙන්නේ. හරි. පළවෙනි ව්‍යාපෘතිය. එක ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ගය. සෝරි. අධිවේගී මාර්ගය. අධිවේගී මාර්ග. ඉදිකිරීම. ඒකට අයවැය වියදම් කරනවා මෙච්චරයි කියලා. ඔය කියන්නේ අයවැය කියනකොට මේක මහා මාර්ග. ඒවා වෙනයි ඈ මහා මාර්ග. කොළඹ නුවර පාර වගේ. ඊළඟ තව එකක් දානවා පාරවල් පළල් කිරීම. තියෙන පාරවල් පළල් කිරීම. මේක ව්‍යාපෘති 2 මේක ව්‍යාපෘති 3. ඊළඟ හතෙනි ව්‍යාපෘතිය තමයි පාලම් හා ගුවන් පාලමන් හරි හැදීම. මේ එක එක ව්‍යාපෘති යටතේ තියෙනවා අය මොනවද? උප ව්‍යාපෘති. ඔහොම තමයි මුදල් වෙන් වෙන්නේ. උප ව්‍යාපෘති. පළවෙනි උප ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ගය. දෙවෙනි උප ව්‍යාපෘතිය අධිවේගී මාර්ගය යටතේ දෙවෙනි එක කටුනායක. තුන්වෙනි එක මධ්‍යම අධිවේගී මාර්ගය. හරි මධ්‍යම අධිවේගී මාර්ගය. එතකොට මේක තමයි වැඩසටහන. මේක වැඩසටහන් 1 කියලා මෙතන නම් කරනවා. වැඩසටහන් 1. මේක වැඩසටහන් 2. මේ වැඩසටහනකින් වැඩසටහනකට පුනරාවර්තන ඉදිරීම් මාරු කරන්න පුළුවන් කියලා ඔක දීලා තියෙනවා. පුනරාවර්තන ඉදිරීම් කියන්නේ පුනරාවර්තන වියදම් සඳහා වෙන්කරු මුදල් ප්‍රමාණය ප්‍රතිපාදන එදිනදා කටයුතු කරගන්න. ඒවා මාරු කරන්න පුළුවන්. හැබැයි ප්‍රාර්ථනය සඳහා වෙන් කරපු එකක් තමයි බැරි. ඊළඟට මේකේ තියෙනවා මේ ව්‍යාපෘතියට පුනරාවර්තන වියදම් සහ ප්‍රාර්ථන කියන දෙකම මාරු කරියයි. මේවා ව්‍යාපෘති අධිවේගී මාර්ගයේ ව්‍යාපෘතියට ඉතුරු වෙලා තියෙන බිලියන 1ක්. හරි මාරු කරගන්න පුළුවන් පාරවල් පළල් කිරීමේ ව්‍යාපෘතියට. පැහැදිලිනේ හරි. ඒක ඕන පැත්තකට ව්‍යාපෘතිය මෙහෙම මාරු කරියයි. පුනරාවර්තන සහ ප්‍රාර්ථන වියදම් කියන දෙකටම දෙවර්ග මේවා මාරු කරන්න පුළුවන්. ප්‍රාර්ථන වියදම් නැත්නම් ප්‍රාර්ථන ප්‍රතිපාදන කියනක ඔබට තේරෙනවා. ඒවා එදින්දා යන වියදම් වල නෙවෙයි ගන්නෙ. ප්‍රාර්ථන ප්‍රතිපාදන නැත්නම් ඒ වියදම් කෙලින්ම ගන්නෙ ප්‍රාර්ථනය අත්පත් කරගන්න. ඒ කියන්නේ අනාගතයේ නිෂ්පාදනයක් හෝ සේවාවක් කිරීම බලාපොරොත්තුවෙන් සහ ඒකෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් අද ගන්න දේවල්. දැන් උදාහරණයක් විදිහට ඔබ ඉඩමක් ගත්තොත් ඒක ප්‍රාර්ථනය වෙනවා. හරි. ඒ ඔබ ඉඩමක් ගන්න අනාගතයේ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන්. ඒ වගේ දේවල් වලට තමයි ප්‍රාර්ථනය කියලා කියන්නේ. ඒවට මුදල් වෙන් කරනවා ආයවැයෙන්. එතකොට ඒක හරිනේ. ඊළඟට ඊළඟ ලියා ගන්න වැය විෂයන් දෙකක් අතර පුනරාවර්තන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම. වැය විෂයන් දෙකක් අතර පුනරාවර්තන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම. වැය විෂයන් දෙකක් අතර පුනරාවර්තන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම. දැන් ආයෙ එකක් එනවා වැය විෂයන් කියලා. වැය විෂයන් කියලා කියන්නේ
දැන් මම ව්‍යාපෘතියක් ගන්නවා. දැන් පාරවල් පළල් කිරීම කියලා ගන්නකො. මේක තමයි ව්‍යාපෘතිය. හරිද? වැය විෂයක් කියන්නේ මේකේ හදනවා එක එක දේවල් වලට කරන වැය කිරීම. දැන් පළමු වැය විෂයට ගන්නවා මොනවා කරන්නද? අමුද්‍රව්‍ය ලබා ගැනීම. මම උදාහරණයක් දෙන්න මම දන්නේ නැහැ මොනවද කියලා ඒවා. අමුද්‍රව්‍ය ලබා ගැනීම. පාරක් කරනකොට ඕන ඕන දේවල් තියෙනවානේ. ඒ කියන්නේ පාරක් කරනකොට විවිධ විධ අසමය ඒවා ඕන එකට තියෙනවානේ. මේවා තමයි මේ වැය විෂයන් කියලා කියන්නේ. හරි වැය විෂයන්. ඒවා අ, සම්මත වියදම් 51ක් තියනවා කියලා කියන 51කට සාමාන්‍ය මේක ව්‍යාප්තියට 51ක් විතර තියෙනවා. ඒ එකක් තමයි එක වැය විෂයක් කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට ඒ කරන වියදම තමයි ඒ වෙන් කරලා තියන්නේ. හරි පිරිවැය. ව්‍යාපෘතියක පිරිවැය වෙන් කරලා තියෙනවා. එක එක මාතෘකාස්. ඒ එකක් වැය විෂයක් වෙනවා. අන්නේ වැය විෂයක හරි පුනරාවර්තන ඉතිරුණොත් දැන් ව්‍යාපෘතිය ඉවරයි ඉතුරු වෙලා තියෙනවා මුදල් වෙන් කරපුවා. නැත්තම් මේ අමුද්‍රව්‍ය ඔක්කොම මිල්ට අරන් ඉවරයි සල්ලි ඉතුරු තියෙනවා. අමුද්‍රව්‍ය කියන වැය විෂයේ අමුද්‍රව්‍ය ටික අරන් ඉවරයි පාරවල ගන්න. මුදල් ටිකක් ඉතුරු වෙලා තියෙනවා පුනරාවර්තනයෙන්. ඒක සැමයට මාරු කරගන්න පුළුවන්. හරි. දැන් අපි ව්‍යාප්තියෙන් ව්‍යාප්තිත් මාරු කරන්නේ එහෙමනේ. අධිවේගී මාර්ගය අදලා ඉවරයි මුදල් ඉතුරු වෙලා තියෙනවා. ඒක මාරු කරනවා පාරවල් පළල් කරන්න. හරි. ඕකේ තව ඊළඟ ලියා ගන්න වැය විෂයන් දෙකක් අතර ප්‍රාග්ධන ඉතිරි ප්‍රතිපාදන වැය විෂයන් දෙකක් අතර ප්‍රාග්ධන ඉතිරි ප්‍රතිපාදන වැය විෂයන් දෙකක් අතර ප්‍රාග්ධන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම වැය විෂයන් දෙකක් අතර ප්‍රාග්ධන ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම හරි නේද? මම හිතන්නේ පැහැදිලිව දැන් කියපු කරුණු ටික වීරමං ක්‍රියාපටිපාටිය ගැන දැන් ප්‍රශ්නයක් ඕවා ගැහුවොත් මම හිතන්නේ අවබෝධයෙන් ලියා ගන්න පුළුවන්. වීරමං ක්‍රියාපටිපාටිය ගැන අහයි අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් හැමදාම වගේ අහනවානේ. ඒ නිසා ඒක මතක තියාගන්න වෙනවා මේ ටික. හරි. දැන් මම හිතන්නේ බොහොම පැහැදිලි ඇති මම හිතන්නේ තවත් තේරුම් නැත්නම් කියන්න. ඒතර මේ මුදල් ඉතුරුනොත් දැන් මේ ව්‍යාපෘතිය හරි වැඩසටහන හරි කරලා ඉවරලා මුදල් තවත් ඉතුරුනොත් ඉතුරු වෙන්න පුළුවන්නේ. ඒවා මාරු කර ගන්න පුළුවන් ක්‍රියාවලියක් තමයි මේ ඇත්තටම කියන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්න යනවා 4ට නොගවෙන ලද වවුචර් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය විස්තර කරන්න. නොගවෙන ලද වවුචර් සම්බන්ධයෙන්. හරි. ගත යුතු ඒක ලියන්න මෙහෙම ක්‍රියාමාර්ගය සඳහන් කරන පොඩි ක්‍රියාමාර්ගයක් තියෙන ලියන්න සති 6ක් ඇතුළත සති 6ක් ඇතුළත සති 6ක් ඇතුළත අදිහාර ගිණුමට අදිහාර ගිණුමට අදිහාර ගිණුමට බැර කළ යුතුය. අදිහාර ගිණුමට බැර කළ යුතුය. එතකොට දෙපාර්තමේන්තුවල තියෙනවා අදිහාර ගිණුමක් යම් වවුචරයක් දැන් මොනවා හරි කාටද ගෙවන්න තියෙන වවුචරයක් මගින් ගෙවන්නේ.
ඒක ගෙව්වේ නැත්නම් එක්ක ඒ පුද්ගලයා එන්නේ නැතුව හරි මොනවා හරිලා ගෙව්වේ නැත්නම් ඒ තියෙන ඒ ටික අදිහාර ගිණුමට තමයි බැර කරන්න ඕනේ. හරි. වැටුප් එහෙමත් එහෙමයි. වැටුප් වුණත් දින 17ට පස්සේ දැන් ඔයාලගේ වැටුප් හිතන්න ඒක ගෙව්වේ නැත්නම් මොනවා හරි හේතුවක් කළා ගෙව්වේ නැත්නම් ඒකත් අදිහාර ගිණුමට බැර කරනවා. හරි. අදිහාර ගිණුමට බැර කරන්න ඕන දෙපාරක්. ඒක තමයි ඒකේ තියෙන නීතිය. ඊළඟ තියෙනවා සේප්පුවල හා ආරක්ෂක පෙට්ටි ආදී තැබිය යුතු දේවල් සඳහන් කරන්න. දැන් ඔය දෙපාර්තමේන්තුවල තියෙනවානේ නේද? සේප්පු ආරක්ෂක පෙට්ටි එහෙම තියෙනවා. මේවල මොනවද තියන්නේ කියන එක තමයි අහන්නේ. ලියන්න පළවෙනි එක මුදල්. මුදල්. ඒක ඉතින් අනිවාර්යෙන් තියන්න බෑ. සේප්පු තියන්නේ ඒකටනේ මුදල්. ඊළඟට මුද්දර. කාර්යාලවලක් තියෙනවානේ මුද්දර. ඊළඟ ප්‍රවේශ පත්‍ර. ප්‍රවේශ පත්‍ර. ඒක දැන් හැම ආයතනයකම ප්‍රවේශ පත්‍ර නැහැ. ඒ දෙන සේවාව හා අනුව එක වෙනස් වෙනවා. හරි. සමහර රජ ආයතනවල තියෙනවා මුද්දර ප්‍රවේශ පත්‍ර තියෙනවා. ඊළඟ චෙක් පත්. චෙක් පත්. ඊට පස්සේ ඔප්පු. ඔප්පු. ඊළඟට අ, බැංකු පොත්. බැංකු පොත්. බැංකු පොත්. හරි. ඊට පස්සේ උසාවියෙන් ආරක්ෂා කරන ලෙස නැත්නම් අධිකරණයෙන් ආරක්ෂා කරන ලෙස අධිකරණයෙන් ආරක්ෂා කරන ලෙස නියම කළ ලේඛන. අධිකරණයෙන් ආරක්ෂා කරන ලෙස නියම කළ ලේඛන. අධිකරණයෙන් ආරක්ෂා කරන ලෙස නියම කළ ලේඛන. අපි යනවා ඊළඟ 6 වෙනි එකට. අගුරු කරනු ලැබූ චෙක්පතක් සම්බන්ධයෙන් අගුරු කරනු ලැබූ චෙක්පතක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරන්න. දැන් ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මොකද්ද මේ අගුරු කරනු ලැබූ චෙක්පතක් කියලා කියන්නේ. කොමර්ස් කරපු අය නම් දන්නවා. සමහර අය දන්නේ නැති අය තියෙන නිසා මම කියන්නම්. දැන් මෙහෙමයි අගුරු කරපු චෙක්පතක් කියන්නේ දැන් හිතන්නකෝ රජයේ දෙපාර්තමේන්තුවක් කියලා. එතකොට ඔය දෙපාර්තමේන්තුවෙන් කාටද පුද්ගලයෙකුට සපයනවා සේවාවක්. මක්කර උදාහරණයක් මේ දෙන්නේ අද. සේවාවක් සපයනවා මේ A කියන නැමැත්තාට. මෙයාට තමයි සේවාව සපයන්නේ. ආයතනය මොකක් කරේ බෙදාම. හරි. දුම්රිය දෙපාර්තමේන්තුව. නැත්තම් මොකද්ද? ITN එක. ඔය තියෙන සේවාව. රජයේ ආයතන ITN එකෙන් මෙයාට සේවාවක් සපයනවා. මෙයාගේ ඇඩ් එකක් දාලා දෙනවා රූපවාහිනී. දේශපාලඥයෝ දාන්නේ. මෙයා චෙක් පතක් දෙනවා ITN එකට. කෑෂ් දෙන්නේ නැතුව. චෙක් පතක්. ඊට පස්සේ ITN එක ගිහිල්ලා ඒකේ ඉන්න කළමනාකරු චෙක් පත ඒගොල්ලන්ගේ account එකට දාගන්නවා බැංකුවේ BOC කියලා හිතන්නකෝ. ගිහින් දානවා. දැම්මන් පස්සේ බැංකුව මෙයාගේ ගිණුම් මෙහෙම බලලා කියනවා මෙයාගේ මේ චෙක් පත ලක්ෂ 5ක චෙක් පතක්. හැබැයි මෙයාගේ account එකේ ලක්ෂ 5ක් නැහැ. රුපියල් 10000 විතර තියෙනවා. එතකොට ඒ චෙක් එක නිෂ්ප්‍රභා වෙනවානේ. එතකොට සල්ලි ගෙවන්න දෙයක් නැහැනේ. ඒ නැමැත්තා චෙක් එක දුන්නා නම් එයාගේ account එකේ මේ ජංගම ගිණුමේ තියෙන්න ඕන සල්ලි ලක්ෂ 5ක්.
එහෙම තිබ්බොත් තමයි BOC එකේ ඒ ලක්ෂ 5 අරන් තමයි ITN එකට දෙන්නේ. හරි. නමුත් මෙයාගේ ලක්ෂ 5 නැත්තම් මොකද ගන්නෙ? චෙක් එක රිජෙක්ට්. ඒක තමයි අගුරු චෙක් පතක් කියන්නේ. එහෙම රිජෙක්ට් වුණ චෙක් පතක් අගුරු චෙක් පතක් කියලා කියනවා. හරිද? එහෙම එකක් ආයතනයෙන් ලැබුණාම මොකද කරන්න කියලා තමයි ඔය අහන්නේ. අගුරු කරනු ලැබූ චෙක් පතක් සම්බන්ධයෙන් මොකද කරන්න ඕන? ලියන්න එම අගුරු චෙක් පත ආරක්ෂා කර තැබීම පළවෙනි එක. එම අගුරු චෙක් පත ආරක්ෂා කර තැබීම. එම අගුරු චෙක් පත ආරක්ෂා කර තැබීම. ඒක ඔබට තේරෙනවා ආරක්ෂා කරලා තියාගන්න. ඊළඟට අනකරුගෙන් නිදහසට කරුණු විමසීම. අනකරුගෙන් නිදහසට කරුණු විමසීම. අනකරුගෙන් නිදහසට කරුණු විමසීම. අනකරුගෙන් නිදහසට කරුණු විමසීම. අනකරු කියන්නේ කවුද? අර චෙක් එක දීපු තැනත්තා. එයාට අනකරු කියලා තමයි කියන්නේ. හරි? චෙක් වලදී ඒ පටන් මෙයා නම් කරන්නේ අනකරු කියලා. චෙක් එක දීපු කෙනා. එයානේ බැංකුවට අණ දෙන්නේ. අණයක් තමයි මේ චෙක් එකක් කියන්නේ ඇත්තටම අණ දීමක්. බැංකුවට අණ දෙනවා මගේ කරන්ට් account එකේ මුදල් අරන් මේ චෙක් එක ගේන කෙනාට ගෙවන්න කියලා. ඒ නිසා අනකරු වෙනවා. එහෙනම් දැන් ඉස්සලාම දැන් චෙක් එක අනිවාර්යෙන් ආරක්ෂා කරගන්න ඕනේ නැත්නම් නීති ක්‍රියාමාර්ග ගන්න බෑ චෙක් පත නැති වුණොත්. ඊළඟ චෙක් එක දීපු කෙනා නැත්නම් අනකරුගෙන් අහන්න ඕන කරුණු. මේක මේව අගුරු වෙලා තියෙනවා මොකද කරන්නේ? විමසීම් කරන්න ඕන. ඊළඟට නිදහසට ලැබුණු කරුණු sorry අනකරුගෙන් නිදහසට ලැබුණු කරුණු අනකරුගෙන් නිදහසට ලැබුණු කරුණු භාණ්ඩාගාරයට දැනුම් දීම අනකරුගෙන් නිදහසට ලැබුණු කරුණු භාණ්ඩාගාරයට දැනුම් දීම භාණ්ඩාගාරයට දැනුම් දීම අනකරුගෙන් නිදහසට ලැබුණු කරුණු භාණ්ඩාගාරයට දැනුම් දීම ඊළඟ එක අනකරුට වැඩ සැපයුම් සේවා නතර කිරීම අනකරුට වැඩ සැපයුම් සේවා නතර කිරීම අනකරුට වැඩ සැපයුම් සේවා නතර කිරීම ඒ කියන්නේ ආය නැවත සේවාවන් දෙන්න හොඳ නෑ යාට. අයිතෝගමන කරන්නේ ඒ නිසා එයාට දෙන වැඩසටහනක් දුන්නා ඒක නතර කරන්න ඕන. හරි? රූපානී දැන් අපි ගත්ත උදාහරණේ ඇඩ් එකක් දාන්න කියලා දුන්නේ. එතකොට ඇඩ් එක ආයේ නතර කරන්න ඕන. ඊළඟ එක නැවත චෙක්පත් බාර නොගැනීම. එහෙම තමයි ක්‍රියාවලිය. නැවත චෙක්පත් බාර නොගැනීම. නැවත චෙක්පත් බාර නොගැනීම. නැවත චෙක්පත් බාර නොගැනීම. ඊළඟ එක අදාළ මුදල මුදලින් ගෙවන ලෙස අනකරුට දැනුම් දීම. අදාළ මුදල මුදලින් ගෙවන ලෙස අදාළ මුදල මුදලින් ගෙවන ලෙස අනකරුට දැනුම් දීම. අදාළ මුදල මුදලින් ගෙවන ලෙස අනකරුට දැනුම් දීම. අදාළ මුදල මුදලින් ගෙවන ලෙස අනකරුට දැනුම් දීම.
එහෙනම් ඔන්න ඔය ටික මතක තියාගන්න අනිවාර්යෙන්ම. මොකද හැමදාම වගේ චෙක්පත් සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. දැන් මේවත් පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් ගත්තු ප්‍රශ්න ටිකක් මේ තියෙන්නේ. නිසා මේවා අහන්න පුළුවන්. හරි. ඊළඟ 7 වෙනි එකට යනවා. වීරමොන් ක්‍රියාපටිපාටි යටතේ ප්‍රතිපාදන මාරු කිරීමට භාවිතා කරන ආකෘති පත්‍ර දෙකක අංක සඳහන් කරන්න. ඉතින් රජයේ හැමදේම ආකෘති පත්‍ර අරගෙන යන්නේ. ප්‍රතිපාදන මාරු කරනවා නම් ඒකට උචිත ආකෘති පත්‍ර දෙකක් ලියන්න. පළවෙනි එක පොදු 233 පොදු 233 පොදු 233 ඒකේ වරහන් ඇතුලේ ලියා ගන්න ව්‍යාප්ති අතර මාරු කිරීම සඳහා. ව්‍යාපෘති අතර මාරු කිරීම සඳහා. ව්‍යාපෘති අතර මාරු කිරීම සඳහා. ව්‍යාපෘති අතර මාරු කිරීම සඳහා. තව එකක් පොදු 271 ඒකේ වරහන් ඇතුලේ ලියා ගන්න පොදු 271. හරි. 271 වැඩසටහන් අතර ප්‍රතිපාදන මාරු කිරීම සඳහා. වැඩසටහන් අතර ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම සඳහා. වැඩසටහන් අතර ඉතිරි ප්‍රතිපාදන මාරු කිරීම සඳහා. හරිනේ. ඊළඟට 8 වෙනි එක ඒවා විස්තර කෙරෙලක් නැහැ. රජයේ නිලධාරියෙකුට අලුතින් වැටුප් සැකසීමට සැකසීමට නෙවෙයි සැකසීමට කියලා හදාගන්න. සැකසීමට පෙර ලබාගත යුතු ලේඛන දෙකක් සඳහන් කරන්න. පළවෙනි ලියන්න ඕනේ නිලධාරියාගේ පත්වීමේ ලිපිය. නිලධාරියාගේ පත්වීමේ ලිපිය. නිලධාරියාගේ පත්වීමේ ලිපිය. ඊළඟට වැඩ බාර ගැනීමේ ලිපිනය වැඩ බාර ගැනීමේ ලිපිය. වැඩ බාර ගැනීමේ ලිපිය. වැඩ බාර ගැනීමේ ලිපිය. ප්‍රශ්නාංක 1 මම කියන්නම්. වැඩ බාර ගැනීමේ ලිපිය. ප්‍රශ්නාංක 1 වීරමොන් ක්‍රියාපටිපාටි යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ඒක මං දුන්නේ එකම වැය ශීර්ෂයක් තුල නැත්නම් ඇතුළත එකම වැය ශීර්ෂයක් ඇතුළත ඉතිරිව තිබෙන ප්‍රතිපාදන වෙනත් වැඩසටහන් ව්‍යාපෘති වැය විෂයන් හෝ ඒවට කමා දාන්න වෙනත් වැඩසටහන් ව්‍යාපෘති වැය විෂයන් හෝ නව ව්‍යාපෘති වලට මාරු කිරීමේ ක්‍රියාපටිපාටියයි.
ලේසි එක ඈ. මාරු කිරීමේ ක්‍රියාපටිපාටිය. පොඩි නිර්වචනයක් තියෙන්නේ. එකම වැය ශේෂයක් තුල ඉතිරිව තිබෙන ප්‍රතිපාදන වෙනත් වැඩසටහන් ව්‍යාප්ති වැය විෂයන් හෝ නාම ව්‍යාප්ති වලට මාරු කිරීමේ මේ ක්‍රියාපටිපාටියයි. වැඩේ ලේසි. ඒකේ විස්තරය මම දුන්නා ඒ රෙකෝඩින් එකක් බලන්න හරි. වැය ශීර්ෂ කියන්නේ මොකක්ද එහෙම. ඊළඟ ප්‍රශ්නය දෙපාර්තමේන්තුවකින් යවන ලද චෙක්පත් ආපසු එම දෙපාර්තමේන්තු වෙතම එවනු ලැබීමට හේතු හතරක් සඳහන් කරන්න. දෙපාර්තමේන්තුවකින් යවන ලද චෙක්පත් ආපසු එම දෙපාර්තමේන්තු වෙතම එවනු ලැබීමට හේතු හතරක්. හරි. දැන් යවන ලද චෙක්පත්. දැන් ඉස්සලගේ පිටස්තර පුද්ගලයෙක් දෙපාර්තමේන්තුවට චෙක් පතක් දීපුවම මොකද වෙන්නේ? කරන දේවල්නේ. දැන් මේක හැබැයි කරන දේවල් නෙමෙයි අහන්නේ. ඒකට හේතු ලියන්න අදාළ බැංකුවෙන් චෙක්පත ප්‍රතික්ෂේප කර තිබීම. ප්‍රතික්ෂේප කර එවීම. අදාළ බැංකුවෙන් චෙක්පත ප්‍රතික්ෂේප කර එවීම. පළවෙනි එක තමයි එම චෙක්පත අදාළ බැංකුවෙන් ප්‍රතික්ෂේප කර එවීම. මොකක් හරි හේතුවක් ඉන්නේ. දෙපාර්තමේන්තුවේ අස්සනක් නැහැ. නේ දෙන්නෙක් අස්සම් කරන්න එපායි. එහෙම මොකක් හරි වෙලා. හරි එක්ක අස්සන වෙනස් චුට්ටක්. ඊළඟ මොකක් හරි. ඊළඟ බාරදිය නොහැකි වීම. බාරදිය නොහැකි වීම. බාරදිය නොහැකි වීම. ඒ කියන්නේ චෙක්පත යා යුතු තැනට බාර දීමට මොකක් හරි හේතුවක් නිසා නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසා බාරදිය නොහැකි වීම. ඊළඟ බාර නොගෙන සිටීම. චෙක්පත බාර නොගෙන සිටීම. එක එක හේතු තියෙනව නේද? අඩුවෙන් ගෙව්වා කියලා බාර නොගෙන ඉන්නේ නැහැ කවුරු හරි. එහෙමනේ. බාර නොගෙන සිටීම. ඊළඟට චෙක්පත අවලංගු කරන ලෙස ඉල්ලා සිටීම. චෙක්පත අවලංගු කරන ලෙස ඉල්ලා සිටීම. එහෙම පුළුවන් චෙක්පත යවපු කෙනා ඒ චෙක්පත එපා කියලා අවලංගු කරන ලෙස ඉල්ලා සිටින්න පුළුවන් මොනවා හරි හේතු. හරි. චෙක්පත අවලංගු කරන ලෙස ඉල්ලා සිටීම. ඊළඟට නව චෙක්පතක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම. නව චෙක්පතක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම. නව චෙක්පතක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම.
එහෙම ඉල්ලා සිටින කවුද? චෙක්පත ලබන්න. ඕන එක ලියා ගන්න. නව චෙක්පතක් නිකුත් කරන ලෙස චෙක්පත ලබන්නා ඉල්ලා සිටීම. කෙටියෙන් ලියපුවම ඇති මෙහෙමයි. අංග සම්පූර්ණ ඔක පොඩ්ඩක් ගෑවිලා ගියා නම් ලකුණු දෙනවා. ඒ අදහස් තියෙනවා. මොකද මේක ෆේල් කරන්න නෙවෙයි බලන්නේ පාස් කරන්න. මොකවත් ලියන්නේ නැත්නම් ඉතින් පාස් කරන්න බෑනේ. හරි. එහෙම බෑ ඉතින්. මොකවත් ලියන්න නැතුව ආපුවම ලකුණු 40 දෙන්නත් බැයි නම් මොකද කරන්නේ? නේද? සමහර අය ඉන්නවනේ මේ පාඩම් ගන්නෙත් නැහැ මොකුත් නැහැ පන්තිත් නැහැ. පන්ති යන්න ඕන එක කියලා එකක් නැහැ. තේරුම් ගන්න පුළුවන් නම් සටහන් ටික හොයාගෙන තේරුම් ගන්න කියවලා පුළුවන්. ඒ වුණාට මොකවත් ලියන්න නැති විට ලකුණු දෙන්නේ නැහැ. එහෙම 40. එහෙම දෙන්න බෑනේ. හරි වෙන දේවල් ලියලා තිබ්බොත් ලකුණු දෙන්න බෑනේ. පොඩ්ඩක් ගෑවිලා හරි තිබ්බහම දෙනවා. එහෙනම් ඔන්න ඔය හේතු හතරක් විතර පහදකුත් තියෙනවා බැංකුවෙන් ප්‍රතික්ෂේප ගන්න පුළුවන්. ඒ හේතු අහන්නේ ඇයි බැංකුවෙන් ප්‍රතික්ෂේප කරේ? එහෙම අහන්නේ නැහනේ. මොනවා හරි අසනනතු හරි පුළුවන්. බාර දිය නොහැකියෙන් බාර නොගෙන සිටීම. හරි. චෙක්පත ආවලං කරන ලෙස ඉල්ලා සිටීම. අලුත් චෙක්පතක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම. මේවා දැම්මම මතක තියාගන්න. මේ වෙලාවෙන් පාඩම් කරගන්න හැම වෙලේම බලන්න අර නෝට් එක වගේම ප්‍රශ්නත් වැදගත්. ඊළඟ ප්‍රශ්නේ පොඩක් ඉන්න. තියෙන්නේ රජයේ වෙනුවෙන් රජයේ මුද්දර වල ප්‍රධාන මුද්දර තොගය තබාගත යුත්තේ කවුරුන් විසින්ද? රජයේ මුද්දර වල ප්‍රධාන මුද්දර තොගය. ඒක ලියා ගන්න. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්. 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 හරි නේද? ඊළඟ අහනවා මේක මං දීලා තියෙන්නේ වගේ නිබන්ධනේ මේවා දීලා තියෙන්නේ. ආංශික සැලසුම් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? අර සැලසුම් කලින් දුන්න මම නෝට් එක පළවෙනි හරියමයි තියෙන්නේ ඔය ඕකේ. ඒක ලියාගන්න විශේෂ අංශයක ආංශික සැලසුම් කියන එක විශේෂ අංශයක වසර 5ක් වැනි කාලයක් සඳහා වසර 5ක් වැනි කාලයක් සඳහා සැලසුම් කරන ලද සැලසුම් කරන ලද සැලසුම් කරන ලද වැඩසටහන්ය සැලසුම් කරන ලද වැඩසටහන්ය සැලසුම් කරන ලද වැඩසටහන්ය විශේෂ අංශයක වසර 5ක් වැනි කාලයක් සඳහා සැලසුම් කරන ලද වැඩසටහන්ය මේවා අදියර දෙකකින් මේවා ඒකටමයි මේවා අදියර දෙකකින් අනුමත කිරීමේ මේවා අදියර දෙකකින් අනුමත කිරීමේ පටිපාටියට ඇතුළත් කරේ. මේවා අදියර දෙකකින් අනුමත කිරීමේ පටිපාටියට ඇතුළත් කරේ.
අර මූලික කියලා තියෙනවනේ මූලික ඊට පස්සේ දේනි පාලන මත කරන එහෙම. හරි. ඊළඟ එක ඊළඟ ප්‍රශ්නේ විශාල ව්‍යාප්ති යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒක ලියන්න මෙහෙම මූලික මූලික පිරිවැය මූලික පිරිවැය රුපියල් ලක්ෂ 100ට වැඩි. මූලික පිරිවැය රුපියල් ලක්ෂට මූලික පිරිවැය රුපියල් ලක්ෂ 100ට වැඩි. ලක්ෂ 100ට වැඩි. සහ ලක්ෂ 100ට වැඩි සහ පුනරාවර්තන වාර්ෂික මෙහෙයුම් පුනරාවර්තන ක්‍රමාවක් වාර්ෂික මෙහෙයුම් පුනරාවර්තන ක්‍රමාවක් වාර්ෂික මෙහෙයුම් නඩත්තු පිරිවැය ලක්ෂ 5 ඉක්මවන ව්‍යාපෘතිය ලක්ෂ 5 ඉක්මවන ව්‍යාපෘති වේ. ලක්ෂ 5 ඉක්මවන ව්‍යාපෘති වේ. ඒකටම ලියන්න අදියර දෙකකින් අනුමත කිරීමේ කාර්යපටිපාටිය අදියර දෙකකින් අනුමත කිරීමේ කාර්යපටිපාටිය අදියර දෙකකින් අනුමත කිරීමේ කාර්යපටිපාටිය සම්පූර්ණයෙන්ම අනුගමනය කෙරේ. සම්පූර්ණයෙන්ම අනුගමනය කෙරේ. මේකේ විස්තර දීලා තියෙන්නේ නැහැ නිබන්ධනේ. බලා ගන්න. ඊට පස්සේ කුඩා ව්‍යාප්ති අණුව කියන්නේ. ඒක ලියා ගන්න. මූලික පිරිවැය ලක්ෂ 100ට අඩු. මූලික පිරිවැය ලක්ෂ 100ට අඩු. සහ මූලික පිරිවැය ලක්ෂ 100ට අඩු සහ පුනරාවර්තන ක්‍රමාවක් වාර්ෂික මෙහෙයුම් හා නඩත්තු පිරිවැය වාර්ෂික මෙහෙයුම් හා නඩත්තු පිරිවැය රුපියල් ලක්ෂ 5ට අඩු. රුපියල් ලක්ෂ 5ට අඩු රුපියල් ලක්ෂ 5ට අඩු ව්‍යාපෘති වේ. ව්‍යාපෘති වේ. හරි. ඊළඟට 14 රජය වෙනුවෙන් මුදලක් ලැබුණු විට කුවිතාංශයට අදාළ ආකෘති පත්‍රය කුමක්ද?
එවැනි කුවිතාංශ පත්‍රයන් නිකුත් කිරීමේදී අවධානය දිය යුතු කරුණු මොනවාද? හරි. ඔබ සමහරවිට දන්නවා ඇති. කරන අය ඉන්නවද? මොකක්ද කුවිතාංශي ආකෘති පත්‍රය මොකක්ද? මුදල් ලැබුණාම. දන්නවද කවුරු හරි? රජයේ වෙනුවෙන් මුදල් ලැබුණ විට කුවිතාංශයක් දෙනවනේ. ඒකේ ආකෘති පත්‍රය මොකක්ද කියලා අහන්න. හරි ඒක ලියාගන්න මෙහෙම රජය වෙනුවෙන් මුදලක් ලැබුණු විට රජය වෙනුවෙන් මුදලක් ලැබුණු විට රජය වෙනුවෙන් මුදලක් ලැබුණු විට යන්ත්‍රානුසාරයෙන් 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 අංකණය කරන ලද අංකණය කරන ලද අංකණය කරන ලද කුවිතාංශයක් කුවිතාංශයක් ලදුපත කියන්නේ තෝක තමයි ලදුපත කුවිතාංශයක් වහාම නිකුත් කළ යුතුය. ලදුපත කියලා කියනවා ඒක උනා ලියාගන්න ලදුපත වහාම නිකුත් කළ යුතුය. ඒකටම ලියන්න විශේෂ ආකෘතියක් භාවිතා කිරීමට විශේෂ ආකෘතියක් භාවිතා කිරීමට විශේෂ ආකෘතියක් භාවිතා කිරීමට බලය දී නැති බලය දී නැති බලය දී නැති සියලුම අවස්ථාවලදී සියලුම අවස්ථාවලදී සම්මත ආකෘති පත්‍රය වන සම්මත ආකෘති පත්‍රය වන සම්මත ආකෘති පත්‍රය වන පොදු 172 ඒක තමයි ආකෘති පත්‍රය පොදු 172 පොදු 172 පොදු 172 භාවිතා කළ යුතුය භාවිතා කළ යුතුය භාවිතා කළ යුතුය ඒකටම ලියා ගන්න මේ පිටපත් දෙකකින් යුක්තය මේ පිටපත් දෙකකින් යුක්තය එසේම කුවිතාංශය ලිවීමේදී ඒ කියන්නේ මේ පොදු පත්‍රයේ පිරවීමේදී නැත්නම් කුවිතාංශය ලිවීමේදී දෙපැති කාබන් කොළ භාවිතා කළ යුතුය දෙපැති පැති දෙකක් කියන එක දෙපැති කාබන් කොළ භාවිතා කළ යුතුය දෙපැති කාබන් කොළ භාවිතා කළ යුතුය එසේම ලිවීමට හා අත්සන් කිරීමට ඒකටම එසේම ලිවීමට හා අත්සන් කිරීමට
ලිවීමට හා අත්සන් කිරීමට කාබන් පෑනක් භාවිතා කළ යුතුය. කාබන් පෑනක් භාවිතා කළ යුතුය. ලිවීම සහ අත්සන් කිරීමට කා කාබන් පෑනක් භාවිතා කළ යුතුය. ඊළඟ ප්‍රශ්නයෙන් අර ටික හරි නේද? ඒක හරිනේ. ඊළඟට දුරකථන ඇමතුම් ලේඛනයක සටහන් කළ යුතු කරුණු දෙකක් දක්වන්න. දුරකථන ඇමතුම් ලේඛනයක සටහන් කළ යුතු කරුණු දෙකක් දක්වන්න. එකක් ලියන්න පෞද්ගලික දේශීය ඇමතුම්. පෞද්ගලික දේශීය ඇමතුම්. පෞද්ගලික දේශීය ඇමතුම්. පෞද්ගලික දේශීය ඇමතුම්. ඊළඟ රාජකාරී දේශීය ඇමතුම්. රාජකාරී දේශීය ඇමතුම්. දැන් ආයතනයේ තියෙන දුරකථන ඇමතුම් ලේඛනයක් එක තමයි තියෙන්නේ. පෞද්ගලික දේශීය ඇමතුම්, රාජකාරී දේශීය ඇමතුම්. ඊළඟට පෞද්ගලික විදේශීය ඇමතුම්. පෞද්ගලික විදේශීය ඇමතුම්. තුනක් වුණ කිව්වා. පෞද්ගලික විදේශීය ඇමතුම්. මේ ඇවිල්ලා දෙපාර්තමේන්තුවක හරි ඒ කාර්යාලයක දුරකථනය හරි පාවිච්චි කරනවානේ පෞද්ගලික දේවල් වලට. ඒවා තමයි මේකේ සටහන් වෙන්න ඕන කියලා කියන්නේ. පොඩි පොඩි ආයතන වල ඔක මම සටහනක් තියාගන්නෙත් නෑ. හරි අපි ඊට පස්සේ විනාඩි 6-7ක බ්‍රේක් එකක් කරන් අපි ආයෙමු. දැන් 9:05ට එන්න අය. අපි එතන ඉඳන් ඉතුරු ටික සාකච්ඡා කරමු. හරි 9:05ට එන්න.